ඔයාලා හැමෝටම සුබ දවසක්. අද අපි මෙන්න මේ බෑග් එක මහන්න පතුරුමක් හදන්න. ඒ කියන්නේ බ්ලොක් එකක් හදන්න තමයි ඇස්ති වෙන්නේ. මේක මේ ලන්ච් බෑග් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එකක් ඔයාලට මහන ක්‍රමයේ කියලා දෙන. අද අපි ප්‍රථමයෙන්ම මෙහෙම බ්ලොක් එකක් හදමු. මෙන්න මේක තමයි අපිට අවශ්‍ය වෙන පතුරුම. ඉතින් අඟල් 14ක් පළලට අඟල් 22ක් උසට තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේ හැඩයට අපි මේක කපා ගන්න ඕනේ. අපි ඒක කපන හැටි බලමු. අපි කඩදාසියක් අරගෙන අපි මෙහෙම දෙකට නමා ගන්නවා. දෙකට නමාගෙන අපි ඒකේ අඟල් එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට අඟල් 7ක් ගන්නවා. 7ක් අරන් මෙතෙන්ට අඟල් 3ක් පහළට ලකුණු කරනවා. මෙතෙන්ට ආයි අඟල් 3 මේ පැත්තට මේ පැත්තට අඟල් 5යි. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට අඟල් 3යි. ආයෙ මෙතෙන්ට අඟල් 6යි. ඊට පස්සේ ආයෙ මෙතෙන්ට අඟල් 3යි. මෙතන අඟල් 5යි. මෙතන ආයෙ අඟල් 3යි. මේ පැත්තට අඟල් 3යි. උස ගන්නවා අඟල් 22ම අඟල් 22ක් මේ විදිහට. එතකොට මෙතෙන්ට අඟල් 7ක ගත්තේ එහා පැත්තත් එක්කලා 14ක් වෙන්න. මෙතන අඟල් 3යි. මෙතන අඟල් 3යි. මෙතන අඟල් 5යි. අඟල් 3යි. 6යි. 3යි. 5යි. 3යි. 3යි. මෙතන ඉඳලා මෙතෙන්ට 7යි. මෙතන ඉඳලා මෙතෙන්ට 22. අපි පතුරුම කපන්න හදනකොට අපි මේක දෙකට නමා ගත්ත මැද නැම්ම අපි ඊට පස්සේ මේක වටේට කපා ගන්නවා. එතකොට මේක වටේටම කපා ගත්තට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ කොටසක්. මෙන්න මේ වගේ කොටසක් අපිට එනවා. එතකොට මේ එන කොටස අපිට මෙන්න මෙහෙම එන්නේ. එතකොට මේක අපි මේ නැම්ම දිග අර ගන්නවා. මේ විදිහට දිග අර ගන්න. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට 14ක් තියෙනවා. මේ විදිහට එනවා. මෙතන ඉඳලා මෙතෙන්ට 22ක් උස තියෙනවා. මෙන්න මේක තමයි ඕනේ. ඉතින් මං හිතන ඔයාලා මෙන්න මේ පතුරුම හදලා තියාගනි. අපි මේ බෑග් එක මහන්න මම ඊළඟ පාඩමෙන් කියලා දෙන්නම් ඔයාලට මේකට අවශ්‍ය අමුද්‍රව්‍යයන් ටික මොනවද කියන එක. ඉතින් මේක ඔයාලා හරි ගස්සලා තියාගන්න. මේකේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඕන වෙලා මගෙන් අහන්න. අහලා මේකේ